දැන් මෙට්‍රෝ බස් කතාව දිගටම යන කතන්දරයක්. විශේෂයෙන්ම දැන් තානම් වචනේ මෙට්‍රෝ කියලා කියන්න පුළුවන්. මොකද පෞද්ගලික කාලේ පුරාම දිගින් දිගටම සෝෂල් මීඩියා හරහා Facebook හරහා මට දෝෂාරෝපණය කරනවා යම් කණ්ඩායම්. නමුත් මෙතන තියෙන කනගාටුව ලංකාවේ අවුරුදු අපි දැනට මේ පෞද්ගලික බස් රථ සේවාව 1978 ඉඳන් පටන් අරගෙන අවුරුදු දැන් තියෙනවා 50කට ආසන්න සංඛ්‍යාවක් මේ ජනතාව ගියේ අපේ බස් රථ නොවේ බස් රථවල නෙවෙයිද? තමත් කනගාටුදායක තත්ත්වයක් ඒක. මොකද අපේ බස් රථවල තමයි වසර 50කට ආසන්න කාලයක්ම මේ ජනතාව මේ බස් රථවල ගියේ අපේ බස් රථවල ගියේ. ඒතකොට මේ අය මැරලා ඉපදිලා වගේ තමයි ගොඩක් මිනිස්සු කතා කරන්නේ. ඒ නිසා ඒක බරපතල කනගාටුදායක තත්ත්වයක්. මොකද අපි අඛණ්ඩව වසර 50කට ආසන්න ප්‍රමාණයක් හොඳ ලංකාවට මේ බස් රථ සේවාව ලබා දීලා තියෙනවා. මොකද 1977 වෙනකොට ලංගම තිබුණේ නැහැ. ලංගම බස් රථ දාමණි උනේ නැහැ. මිනිස්සුන්ට රස්තියා දුන්නා. පෞද්ගලික 1977 විවෘත ආර්ථිකයත් එක්ක තමයි පෞද්ගලික බස් රථ මේ රටට ආවේ. දැන් මේ බදාගෙන දඟලන්නේ මේ මෙට්‍රෝ කියන්නේ ඇත්ත වශයෙන්ම ලංගම. මොකවත් නෙමෙයි. මේ ලංගමම තමයි. බොරුවට ජනතාව රවට්ටනවා මෙට්‍රෝ කියලා. මේටි ඉස්සෙල්ලත් මේ ජනතා සන්තක බස් කියලා එක සමාගම් විදියට මේ ලංගම පරිවර්තනය කරා. මේක සම්පූර්ණයෙන්ම මහා භාණ්ඩාගාරයේ 60%යි, ඒ වගේම ලංගම 40%යි. මේක පූර්ණ වශයෙන් රජ සතු සමාගමක්. ඒ කියන්නේ ලංගම ඇත්තම කියනවා නම් මේක ලංගමම තමයි. මොකද මේටි ඉස්සෙල්ලත් මේ වගේ තිබුණා. මොකද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලෙත් මේ කොළඹට CTB ගෙනල්ලා කොළ කවය අර කවය මේ කවය දාලා දිව්වා. ලංගමට කොච්චර බස් ගෙනත් දුන්නත් අපි මේ මෙට්‍රෝ බස් ගැන කතා කරමු තව මාස 6කින් කොහොමද කියලා මේ බස් තත්ත්වය. මොකද මේකේ වෙන්නේ පැහැදිලිව කියන්න ඕන මේක අපි නම් කඩා වැටෙන්නේ නැහැ. කවුරු කතා කරත් අපේ පෞද්ගලික බස් සේවාව කඩා වැටෙන්නේ නැහැ. මොකද අපි ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. පෞගේ කාලේ පුරාම සුනාමියටත් දුන්නා බස් 100ක්. ඔයගේ සුනාමිය කාලෙත් මේ වගේ නවීන පන්නේ බස් රථ 100ක් දුන්නා ජපානයේ. ඒ බස් රථ වලට මොකද උනේ? මං අහනවා. ඒ වගේම දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ බස් 500ක් දුන්නා. දැන් ඒවට මොනවද වෙලා තියෙන්නේ? ඒක ඉන්දියානු සහනාධාර ක්‍රමය යටතේ. බස් 500 නේ බස් මොන බස් 100ක් නෙවෙයි. බස් මොන දේ කරත් ළංගමට නෙමේ බස් දෙන්නේ. ඒතකොට අපි බලමු මාස 6කින් මොකද වෙන්නේ කියලා. විශේෂයෙන්ම කියන්න ඕන මෙහෙමයි. දැන් මේ බස් රථ වල දැනට ලංගම මේක තමයි ඇත්ත සත්‍ය తත්වය. දිනකට කෝටි 2ක් පාඩුයි. දැන් මේ බස් රථ දුවනකොට තව අපි ඊට අනිද්දා තොරතුරු දාගැනීමේ පනත මත ඉල්ලනවා මේ බස් වල කොහොමද ආදායම් සහ වියදම් කොහොමද කියලා. තවත් මේ බස් ටික ඔක්කොම දුවනකොට තව ඉදිරියේදී කෝටි 2 නෙවෙයි කෝටි 4ක් වෙනකොට පාඩු වෙනවා. මේ රටේ ජනතාවගේ සල්ලි අපිට ප්‍රශ්නයක් නැහැ. මුණදේ දාලා බස් මේ ඒගොල්ලෝ දේශපාලන ප්‍රොපගන්ඩා එක කරාට මේක දේශපාලන ප්‍රොපගන්ඩා එකක් මේක තමයි ගේම් එක. මිනිස්සුන්ව අන්දනවා. හරි මේ ආණ්ඩුවේ රජයේ සල්ලි වලින් රටේ සල්ලි වලින් ජනතාවගේ බදු මුදල් වලින් රටේ මිනිස්සුන්ව අන්දනවා. මේ පාරවල් වල යුරෝපේ පාරවල් වල ත්‍රිරෝද දත තියනවාද? මෙච්චර මොටරසයිකල් තියනවාද? මේ වෙලාවට යන්න පුළුවන්ද? උදේ කොච්චර ට්‍රැෆික් ජෑම් එකක් තියනවාද? මම දැක්කම ඊයේ පෙරේද ලෝකේ කීවෙනි ස්ථානයේද කොහෙද මිනිස්සු මේ Facebook වල දැනුම් දීලා තිබ්බා මේ මාර්ග තදබදය කොච්චරද කියලා. අද මාර්ග තදබදය කිලෝමීටර් 3යි දුවන්න පුළුවන්. පැයකට කිලෝමීටර් 4කට ඉස්සර 6ක් වගේ දුවනවා. දැන් 4කට වගේ සීමා වෙලා තියෙනවා. ඉතින් මේවා එහෙම මේ කොළඹ තදාසන්න ප්‍රදේශවල බරපතල මාර්ග තදබදයක් තියෙද්දි කලට වේලාවට අපේ බස් රථයක් තමයි ධාවනය කරන්නේ. ඉතින් ඔය බස් රථ කොච්චර අපි කමන්නේ ලංගමට කොච්චර බස් රථ ගෙනාවත් මේ දේශපාලන ගේම මේගොල්ලෝ මේ පෙන්නුවට රටේ ජනතාවට ඇඳුවට අපි මාස 6කින් බලමු මේ මෙට්‍රෝ බස් වලට මොකද වෙන්නේ කියලා. එතකොට අපිට ඔය කියන ජනතාවට බලන්න පුළුවන් මෙට්‍රෝ බස් සංකල්පය. මොකද මේ ලංගමට මේ වගේ බස් රථ කොච්චර දුන්නත් බස් රථ කෝටියක් ලබා දුන්නත් ප්‍රශ්නයක් නැහැ. මොකද ලංගම කියන්නේ කාබාසිනී ස්ථානයක්. ලංගම කියන්නේ මේ රටේ ජනතාවගේ මුදල් විනාශ කරන ස්ථානයක්. පෞගේ කාලෙම සිද්ධ වෙලා තියෙනවා. ටයර් දාගන්න බැරුව බස් රථවල ලංගම ඩිපෝ වල බස් රථ කොච්චර තියෙනවද? මේවා රටේ ජනතාව වන්දනේ. ඒ නිසා කොච්චර කතාවට අපි සැලෙන්නේ අපේ බස් රථ සේවාව අපි හරියට දෙනවා. මොකද මේ ආණ්ඩුවට අමතක වෙලා තිනවා. මේක මේ ආණ්ඩුවටත් රටේ ජනතාවටත් අමතක වෙලා තියෙනවා. මේ මිනිසුන්ට මං හිතන්නේ ජනතාව නම් දන්නවා
මේ පෞද්ගලික බස් අත පරිපාලනය කරන්නේ අපි නෙවෙයි. අපි මේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ මේ බස් පාලනය කරන ගැමුණු විජේරත්න නෙවෙයි බස් පරිපාලනය කරන්නේ. බස් පරිපාලනය කරන්නේ ආණ්ඩුව. ජාතික ගමනාගමන කොමිසම සභාව මාර්ගස මගේ පාලන අධිකාරිය තියෙනවා. අපේ වැඩ කරන මිනිස්සුන්ට වැසිකිළියක්වත් නැතුව යන්න දීද්දි මේ මෝඩ ආණ්ඩුව මේ මිනිස්සු මේ මෙට්‍රෝ ගැන කතා කරනවා. අඩු ගානේ අපේ පෞද්ගලික බස් අතවලට අපි මේ දලදේශීය නිෂ්පාදන කොච්චර දායකත්වය ලබා දෙනවද? මේ මිනිස්සුන්ට පුළුවන් නම් වැසිකිළියක් අතට දෙන්න කියලා මං ඉල්ලනවා ආණ්ඩුවෙන්. වැසිකිළිය ටිකක් අතට දෙන්න. මිනිස්සුන්ට පාරේ බස් එක නවත්තන්නේ. මේ සේවක මාතුන්ගේ කොච්චර ප්‍රශ්න ගණනාවක් තියෙනවද? බස් පාරේ නවත්තන්නේ. මේ මිනිස්සු නිකන් මැරිලා ඉපදිලා වගේ නිකන් ආණ්ඩුව මිනිසුන් අන්දනවා. ඔය අන්දිලා අපි බලමු කවදනකම් අන්දයිද කියලා. දැන් මේ තව බස් රථ 50ක් ගෙන්නවනවා කියලා. බස් රථ 5 ලක්ෂයක් ගෙනාවත් ප්‍රශ්නයක් නැහැ. මේ පාරේ අද දුවන්න බෑ. පාරේ මොටරසයිකල්, කාර් රථ, මොටර රථ, ඒ වගේම වෙන වාහන දවසකට යතුරු පැදි 1000කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වෙනවා. කොහෙද දෙයියනේ මේ පාරවල බස් දුවන්නේ? මේ අපේ යකඩ බස් දුවන හැරෙන්න මොන බස් දුවන්නද? ඉතින් අපේ බස් මේ සාමාන්‍ය බස් මේ මිලට අපේ බස් අත 3ක් ගන්න පුළුවන්. අපි මේ ජනතාවට අඩු මුදලකට සේවය කරන්නේ. ඉතින් ඒක අපේ මිනිස්සුන්ටයි ආණ්ඩුවට අමතක වෙලා තියෙනවා. ආණ්ඩුව දැනගන්න ඕනේ ඒගොල්ලෝ තමයි අපුවත් පාලනය කරන්නේ. මිනිස්සුන්ට වැසිකිළියක් හදලා දෙන්න පුළුවන් නම් මම අභියෝග කරනවා මේ ජනතාවට පෙන්වන්න පුළුවන් නේද වැසිකිළිය හදන්න පුරුදු මිනිස්සු ඉන්නවානේ ඒගොල්ලෝ. හරි කරුණාකර මේ වැඩ කරන මිනිස්සුන්ට නවත්තන්න තැනක් නැහැ බස් එක. බස් සියල්ල මහපාරේ නවත්තන්නේ. නැවතුම් පොළවල් නැහැ. ඉතින් ඕවා නිකන් රටේ ජනතාව අන්දන්න කරන වැඩ. ඉතින් ලංගම කියන්නේ අපි දන්නවා ලංගම කොහොමද කියලා කෝටි 2ක් දිනකට පාඩුයි. හෙට අනිත් වෙනකොට තව කෝටි 2ක් පාඩු වෙනවා. කෝටි 4ක් පාඩුයි. රටේ ජනතාව සල්ලි ගෙවනවා. එච්චරයි. බදු ගෙවගව සල්ලි ගෙවනවා. ඕක තමයි යථාර්ථය. ඔබතුමා කියන්නේ මේ මෙට්‍රෝ බස් වල තරම් මේ කන්ඩිෂන් එක හොඳයිද පාරවල්? පාරවල් අපි මෙට්‍රෝ කියන්නේ ලංගමනේ. දැන් ඔය ලංගම බස් දුවනවානේ. ලංගම කන්ඩිෂන් එක බලන්නකෝ. ලංගම දුම් පරීක්ෂාව තියෙනවද? ලංගම ලයිසන් ගන්නවද? ලංගම ඉන්ෂුරන්ස් තියෙනවද? ඒවා අපි හැමදාමත් කියනවා අපේ බස් අත 18 කොන්දේසි දාලා 18 නීති දාලා තව තවත් අලුත් නීති දාලා අපේ බස් අත හිමිකරුවන් මෙල්ල කරන්න කියන්නේ තාඩනේ පීඩනය කරනවා. ඉතින් හරි ඛේදජනක තත්ත්වයක්. ඉතින් පැහැදිලිව කියන්නේ ආණ්ඩුවේ වගකීම තමයි පෞද්ගලික බස් කර්මාන්තය නගා සිටවීම. පෞද්ගලික බස් කර්මාන්තය නගා සිටවන්නේ නැතුව මේ මෙට්‍රෝ එකක් පෙන්නලා රජයේ දේශපාලන වාසියක් ලබා ගන්න ඒ රජය ආණ්ඩුව මේ ප්‍රොපගන්ඩා එක කරන එක ඉදිරියේදී බලා ගන්න පුළුවන් මිනිස්සුන්ට මොකද අත්වෙන ඉරණම කියලා. ඉතින් මොකද මේ ඔක්කොම සල්ලි මහා භාණ්ඩාගාරේ ඒ වගේම ජනතාවගේ බදු මුදල්. ඕක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් දිනකට පාඩුව මේ විවෘතව අභියෝග කරනවා. පුළුවන් නම් එමුතුමා කියන්න කොච්චර පාඩුවක් වෙනවද කොච්චර ලාභ ගත්තද මෙට්‍රෝ එකෙන් කොච්චර ප්‍රාග්ධානිය කොච්චර යොමු කරාද අපි මම අභියෝග කරනවා නිමලා මාත්‍යවරයාට නියෝජ්‍ය මාත්‍යවරයාට කියන්න ආදායම කොච්චරද කොච්චර වියදම ආවද කොච්චර ප්‍රාග්ධානිය යොමු කරාද මේක කියන්න පෙන්වන්න මේ රටේ එතකොට ජනතාවට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ ආදායම වියදම මොකද්ද මේකේ මොකද සාමාන්‍යයෙන් මිනිසුන්ට ප්‍රවාහනය කරනවා නම් යම්කිසි ලාභයක් අරගෙන අපි නම් කරන්න අපිට බෑ පාඩුවට බස් දුවන්න ආණ්ඩුවට මිනිසුන්ගේ සල්ලි ගෙවලා දුවන්න පුළුවන් අපිට නම් බෑ අපි අභියෝග කරනවා මේක රටට එලි දක්වන්න කියලා